පින්නතුනි මේ භූමියට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් දෙවිවරුන්ට කතා කරලා කිව්වොත් මට මේ විදිහේ ප්‍රශ්න තියෙනවා ස්වාමිනී මං ගැන බලන්න කිව්වොත් එසැනින් දෙවිවරු අවධානය යොමු කරනවා. මේ පුණ්‍ය භූමිය තමයි මනුස්ස ලෝකයේ අතරින් දෙවිවරුන්ට පළවෙනියෙන්ම පෙනෙන භූමිය. වන්දනා නොකලත් මේ පුණ්‍ය භූමියේදී මේ මහා සෑය දිහා බලාගෙන හිටියත් කුසල් වැඩෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අනුහසට මේ ඉදිවුන මේ සෑය දිහා බලාගෙන හිටියත් අප්‍රමාණව කුසල් දහම් වැඩෙනවා. මේ ලංකාවේ ජීවය තමයි මේ මහා සෑරඳුන් වහන්සේ. මේ පාදම ළඟ දන ගහලා Tamanගේ නළල ස්පර්ශ කරලා අදිෂ්ඨාන ලබාගෙන ආශිර්වාදේ ලබාගෙන යන්න ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා වගේ අප්‍රමාණව කුසල් දහම් පුරාගන්න මේ පින්නතුන්ට අවකාශය ලැබෙනවා. පින්නතුනි අතීත කතාවල තියෙනවා පුරාවෘතවල තියෙනවා මේ සෑයටම උඩින් තමයි සිළුමිණි සෑය දිව්‍ය තලයේදී වෙලා තියෙන්නේ. ඒ සිළුමිණි සෑයට උඩින් බ්‍රහ්ම තලයේදී උණු සළුමිණි සෑය තියෙනවා.